පොඩ්ඩදී මැක්කෙන්න කද්දිත් වදින්නෙත් නෑ මැක්කෙන්න එක. ඒකට තමයි ඔය කියවන්නේ. BR ගන්න කතා කරන්නේ BR කියලායි මොකද්ද මේ අර කවුද කෙන්ස් මොකද්ද නමක් තිබ්බේ? කාගේද? කෙන් කියන්නේ මොකක් හරි තව එකෙක් හිටියේ නේද? අපේද? නෑ ඉස්සෙල්ල BR කස්ටම් එකේ කෙන් මොකද්ද? අස්ස නෙමෙයි. එන නෑ වන්නෝස් ඔය එකක් කිල්ලෝ ඒක ඔයාලා දන්නේ කෙන්නනේ අන්න හරි කෙන්න මේ මම රික්කේ ගත්තා බල්ලා පැත්තෙන් දෙන්නාව ඕක උඹලගේ අනික් කට්ටිය ගියාද? ඊක නෑ සාසුපිට විභාගනියෝ. විභාගය ඒ විභාගය ඇස්සේ නිකන් ආවේ ගේම් ගන්න. ඒ වෙලාවේ ඒ ලෙවල්ද? නෑ ඕල වේ. හලෝ අයියේ. ඔව්. 1v4 එකක් දෙන්නකෝ. ඔයානේදී ඊයේ කස්ටම් එකේදී අර කැඩි වගේ කතා කරේ. ඊයේ? ඔව් ඊයේ පාන්දර මතකද? ඒ අරුමේ නෝමර කොඩි චුට්ටක්ද? ඊයේ මම ලයිව් එකට ආවෙම නෑනේ. ඊළඟ මට නෑ මට ඒක මතකයි පොඩ්ඩයි ඒක. ඊයේ රෑද? අකුසේ ඉන්නවද? දෙන්න පුළුවන් 1v4 එක. ගහනවයි. දාන්න පුළුවන්. ආද. උඩ දුන්නා. නරන් ටින් අදන්නද? අතන් වල්ලි. පොඩි කියලා ගන්නකොනේ ජොලිසියා ඔව්නේ අපරාධ අර බෑන්ඩ් ලා දෙන්නේ පයින්දේ එකක් බා බෑන්ඩ් එකක් තියෙන්නේ. ඔව් අර බීආර් නැති බෑන්ඩ් උනේ. බෑන්ඩ් උනාද? මම දැක්කේ නෑ. දැක්කේ නැද්ද? නැහැනි බා. අපේ අර මැච් එකේ ඔව් අර මැච් එකේ අපේ අර අතුන්නේ නම ගාලම පීකේ හීල් කරන්නේ. ඔව් මේ ඒ අනිත් පුත්තක් බලනකො බෑන්ඩ් දෙනවා පප්පයින් වල ඒක. අපරාධියකෝ. අරුණිතාවේ අර නියපත්තන් කාසක් පිළිග ගැවුවේ කෑල්ලක් දාගෙන ඒ රවිය මල්ලි ඔයා හොඳට ගැහුවා රවිය. ඊළඟ එක කස්ටම් එකක් ගාම වන්නෝ සෝයා. ඉන්දික බා මගේ එක්ක ගන්නවා රවිය. හරිද? අක්කච්චි මොකාවු එක. ඒක තමයි අපරාධි බම් ප්‍රයිමේට් account බම් ඕදාගෙන. යකෝ අර දුප්පත් එකට දීපංකෝ account එක කොල්ලෙට account එක ඊමයිල්ද දැන් අරුන් කතා කරා ඉක්මනට තීනයක් දාගෙන ඉක්මනට අරින් අපි බෑන්නේ PC නේ මං හිටියේ. ඒකින්ද PC එකට අරු විතරක් ඉන්නේ නැදී උට කතා කරාම අර තීනයක් දාගෙන අරින් කියලා හරිද? අරු තීන ටිකක් දාන්න ඉස්පෙඩ් දෙයක් දාන්න හරිද? අරු තීන එකක් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගෙන ඉක්මනට ආවා හරිද? මොකක් හරි එකක් ඩවුන්ලෝඩ් කරන් ඉක්මනට එන්නේ නැති. ඕට. අපරාධියකෝ. ඔව්වා. මොනවද account එක අපරාධි. මේ ලයික් කරමු ලයික් 85ක් කරමු සෙටේ ෂාවරක් දාමු මේ ලයිව් එකත් එක්ක තියෙන ID එක 78යි 113යි 06යි 5. රවිය මල් මගේ රික්කෙක් ගන්නකො ඊළඟේ වන්නෝසෝ එක ඔයාගේ. ඒකවා. මේ මම දාන්නම් එක වින් කරමු. රවිය මන් දැක්ක සුපියට ගන්නවා. මම දැම්ම එක වින් කරනවා. මොනවාකට දාන්නේ බා? මේ අයියේ දාන්න. ටක් ගාලා දාපන් මේ අනිත් එක අයින් කරලා.
පොඩ්ඩක් පාස්වර්ඩ් චේන්ජ් කරාන්කෝ. අටගා ස්පෙඩ් දාපන් අරු ස්පෙඩ් දාපන්. ඒ මල්ලි අයියෝ බැලුවෙත් නෑනේ අපෝ. අරු මං ඒක තමයි ස්පෙඩ් පාස්වර්ඩ් වෙනස් කරලා මේක කරන්නේ. අපි ඉල්ලන්න මුත්තක් දැඩුවේ නෑ අපෝ. ඉතින් අර ඒක තමයි කිව්වේ පාස්වර්ඩ් චේන්ජ් කරලා පොඩ්ඩක් ඉන්නේ කියලා අරු දැම්මයි ඩක් කරලා. ඔල්වල ඉන්නේ කිල් කරදී අපෝ. කලබලේනේ උට කලබලේ. මේක දන්නේ ඉතින් බලන්න. අර යකෝසගේ මැච් එකේ රවිය තමයි එයා පැත්තෙන් තුන්නේ බලන්න. උනම් පොඩ්ඩක් මේ අමාරුවක් ඒ මුට. බලමු කෙන්න ගහයිද කියලා. අම්මේ මං කිව්වනේ වගේ ෂොට් එකක් ඒක මුද්දාලා මේ මුගයන්දී දෙන්නේ හොදා හරි එකයි අර ඒක තමයි අර පොඩ්ඩක් කියනකම්වත් ඉඳී නෑනේ කලබලේ අයියෝ කවුරුන් මොඩියස් තමයි කස්ටමර් දෙන අඩු මොඩියස් යන කස්ටමර් අවිය ගන්න ඉතින් ෂොට් එක අදිනවා බං කොහෙන් ගියේ ඒ රාවිය ලයිව් බලන් ඉන්නේ කියන්නේ අරුණ කරන් කියලා ඒ හෙල්මට් ගන්න එපා කොල්ලෝ ලෙජන්ඩ් හෙල්මට් ගලවන්න සෙට් එකම ගලවන්න එනින් පැත්තේ කට්ටිය හෙල්මට් ගලවන්නේ මුන් එකකට මේ කරගන්න නේවා ඩුබොන් දෙකට රූල් රාවිය සසයි තමයි එකයි රූල් එක තමයි ඒ රූල්ස් වල ගාමු හෙල්මට් දාන්න එපා අමාරුයි නැත්තම් මේ ලෙජන්ඩ් අරු කියන ඒතුම් කලවන්නේ එක හෙල්මට් ගලවලා ගාමු 14ක් ඉන්න ලයිව් එකත් කටිය උන්ට තේරෙන්නේ නැත්නම් නෑනේ කොල්ලෙක් වන්නස් එකක් ගන්න 4 දෙන්න කියලා උමුත් දානේ මන්දව නිකන් යනවා කොල්ලෙ උන් ආතලේ ගන්න ඕ නේ වන්නස් එකක් ගන්න කොල්ල එන්නේ අර ඕ ප්ලේන් පෙන්නන් ගන්න ආතල් ගද්දිදී කොල්ලට First blood. කෙන්නට ගහන්න පුළුවන් අර පොඩ්ඩක් ඉන්න තිබ්බනේ මැච් එක දැම්මනේ සටහස් ගාගොන හරි දෙන්නයි යාළුවෝ දෙපාරක් කීකා ආයේ ෂොටි වදිනෝ සර ඇදිල්ලක් කෙන්නගේ ඔය ඇයි දුර්ගත් වදින මන් ගන්න සුපිරිය දෙන්නයි තව දෙන්නයි ඉන්නේ ගහගෙන වාසියක් වාසියක් අලේ ජනතාවගේ සයිලන්ට් ෂොට් එක ඉතින් සයිලන්ට් ෂොට් එක කියන්නේ මොනවා සයිලන්ට් එක සාතුනක් ඉන්න ලයිව් එකත් කටි ලයිව් ලයික් එකක් දාන්න අර නැතිකන් යාර එකේ ප්‍රශ්නේ නෑ නේ අයියෝ රවි ඕ ඉන්නේ අවකට රිසෙට් පාර මුරාසි අනිවාර්යයෙන්ම ගෝල් දරන්න ඉස්සරහම අන්තිම මේ ප්‍රශ්නේ නැත්තේ අර අරුන් වෙනකම් ඉන්නම පස්සට කවුද ලෙජන්ඩ් නෑනෝන් අන්තිම බීලා තින්නේ මගේ නම තේරෙන්නේ නෑ තමී නියුම් පස්සම මෙඩියක් ගාගත්තා නම් හොඳයි වගේ නේ 17ක් ඉන්න ලයිව් එකත් කටි ලයිව් ලයික් එකක් දාන්නම ලයික් 80ක් කරමු එතර කට්ටිය ඉඳලා ලයික් මදි බං ලබ්බක් මන්ද ලයික් කරන්නේ ඕ ගහපන් අන්තිම එක අයියෝ කවුද මේ නම තියෙන ජේම්
නෑ ශාමි නෑ ශාමිනේ ශාමින කියලා ඉන්න මුස්ලිම්ද තමිල්ද මන් දන්නේ ශාමින අනේ මන්ද මොකෙක්ද අලු විදියට මොකෙක් වුණක් කමන්නේ බං අනිත් පැත්තෙන් හරියට ගහපන්නේ මෙලොරක් නැති විදියට ගහන්න එපා මේ ලෙජන්ඩ් නම් අම්මට මන්නන්න ගිහිල්ලා උගේ මගෙන් බේරෙන්න හම්බ වෙයි කියලා හිතමු